Hello guys, welcome back to another gameplay video. අපි play කරන්න යන්නේ අපි ඉතින් මේ විදිහට මගේ නම ජැක්. ගේම් එක සෙලෙක්ට් කරලමු. මේ තියෙන්නේ ඉතින් අපේ ගෙදර. ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe button එක ඔබාගෙනම යන්න. නිකන් තියෙන subscribe button එකනේ. ඒ වගේ මොකක්වත් වෙන්නේ නැහනේ. ඔබ වෙන්න එපා, කුහ ගන්න එපා, කම්මැලි වෙන්න එපා. like button එකක් ඔබලම දාන්න. එයාලට ගෙදර එකගේ වාහනේ ඉස්සුමි. අපි යන් කාසෙල් එකට. කාසෙල් එකට ගිහිල්ලා අපිට සල්ලි ඕනේ. හොඳ මැෂින් ගන්න එකක් එහෙම අරන්. පොඩ්ඩක් ඉන්න මුලින්ම අපි යන්කෝ ගන් ෂොප් එකට. ගන් ෂොප් එකට ගිහිල්ලා පිස්ටල් එකක් අරන්. කොහොමද? හරි. ඉතින් අපිට ඕන නම් එක එක වෙපන් තියෙනවා. මේ තියෙන අපේ හෑන්ඩ් එක, මේ තියෙන මේ බැටන් පොල්ලක් තියෙනවා. ඊට පස්සේ බෝම්බයක්. මෙන්න මේක දැම්මම මිනිස්සු මේ නටනවා. දැක්කද? මේක මනි එක මේ අපිට ඕන නම් සල්ලි විසික් කරන්න පුළුවන්. එකක් බහිනවා. ඒකට මිනිස්සු ගන්නවත් දන්නේ නැහැ. ඒ සල්ලි ඉස්සනවත් දන්නේ නැහැ. ඉතින් මම කටහඬ වෙනස් වෙලා තියෙන්නේ. මම මේ උදේ පාන්දර ගහන්නේ. ඒකට මොකාගේවත් කරදරයක් නැහැ. මේ දෙන හිම බෝලයක් ආපහු හෑන්ඩ් එක. දැන් අපි යනවා ඒ පිස්ටල් එකක් තියෙනවා. ඩක්කින්න මේ කෝල්ලයක් ගියා නේද? උන්දේ හරි. දැන් අපි ආපහු යන්. ඉතින් මේකේ සොම්බි හදන තැනුත් තියෙනවා. පේ වලට පස්සේ යන්. ඔයාලට මම ටිකක් මේකේ තියෙන තැන් ගැන පොඩ්ඩක් පෙන්නන්නම්. හැප්පුණා. ඉතින් මම මේ උදේම මේක රෙකෝඩ් කරන්නේ. මට මොකාගෙන්වත් කරදරයක් නැහැ එතකොට. හැබැයි පොඩ්ඩක් මේ කුරුල්ලු ලේන්නු ඉන්නවා. පොඩ්ඩක් අය වොලියුම් එක වැඩි කරමු. මේකේ උඩින්ම වේවි. මේ ගෑස් සිලින්ඩර් එකක් තිබුණම ඒ උඩින්ම වේවි. එතකොට සිලින්ඩර් එක නැතුව උඩින්ම වේවි. මේක ආයෙත් තමයි මාරු. ගයිස් ඔයාලා ඒ කන්ද ඇතුලේ නැරිට ගෝල්ගේ පොසිලයක් තියෙනවා. මේ කින් කොන් කෙනෙක්. පොඩ්ඩක් ඉඳලා අපි යන්න එයාපෝට් එකට ගිහිල්ලා හෙලිකොප්ටරයක් ඉස්සමු. මෙතන තමයි හදන තැන. ඊළඟ එපිසෝඩ් එකේ මම ඔයාලට එතනට ගිහිල්ලා පෙන්නන්නම්. පුළුවන් වුණොත් ඊළඟ එපිසෝඩ් එකත් මේ දැම්ම දාන්නම්. Nari hatara gila. Hari ඔයදම එයාපෝට් එක. මේ ඔය හොයන්න ගියාම තමයි මට එපා වෙන්නේ.
හරි මෙතනින් තමයි එයාපෝට් එක මේකද කොහෙද මේ තියෙන එයාපෝට් එක මෙතනට හෙලිකොප්ටරේට දාමු හරි ඕකේ ගයිස් හෙලිකොප්ටරේ සාරා tadi gak ini වැටවල් කඩාගෙන යන්න පුළුවන් මේ කොළවලින් හදලා තියෙන වැටවල් මේ තිබ්බා බයිසිකලයක් අම්මට හුරු මෝටර් සයිකලයක් යන්නේ බා පදිමුද කියන්නේ එතකොට එන ගේමක් ගන්න ඕනේ ආපහු ගන්න. පයින් තමයි එන්නේ. ඔයාලට පේනව නේද මේ මෙතන අපේ සල්ලි ඩොලර් 29ක් කියන තැන යටින් තරු පහක් පේනවා හිස් තරු පහ. ඒකේ මිනිහෙක් දෙන්නෙක් නරුව මේක තරුවපත් වෙනවා. එතකොට එනවා පොලිස් රාලහාලා බැටන් බෝලක් අතේ තියාගෙන එනවා එන්නේ. මොකද ගහන්නේ? දෙවනි එකෙන් පොලිස්ලා තුවක් කරනවා. දෙවනි තරුවපත් වෙනවා. පොලිස්ලා කාරණා. කීටි කාර මේ වගේ. දැන් පාරේ ගියා පෙවුනක් දැම්ම ඒ වගේ එකක් හතරෙන් ලොකු පොලිස් කාර් අරගෙන ලොකු පොලිස් කාර් ඔය ජීප් වගේ ඊට පස්සේ හෙලිකොප්ටර් පොලිස් හෙලිකොප්ටර් පොඩි ආතල්ලෙක් තියෙනවා ඒකේ. ඉතින් මේක පොඩි ස්ථානයක් තියෙනවා. නීති විරෝධීව ගියොත් ඒක ආරක්ෂිත කලාපයක්. නීති විරෝධීව අපි ගියොත් ඒකට බලපත්‍රයක් නැති එතනට ගියොත් ඒ අඩෝ ලැම්බෝගිනි බලපත්‍රයක් නැතුව ගියොත් ඒ පරිපූර්ණ පත් වෙලා එකපාරම පත් වෙනවා. ඔය මැප් එකේ මගේ ගෙදර රූම් එරියාම ඇඳක් පේන්න තියෙන එක නිදාගත්තම දවල් නිදාගත්තා මේක රෑ වෙනවා රෑ නිදාගත්තම දවල් වෙනවා එහෙම අනිවාර්යෙන් කියලා ගන්න නෑ මයින්ක්‍රාෆ්ට් වගේ මේ තියෙන්නේ එයාපෝට් එක ගයිස් මං චොපර් එළවන්න නම් දන්නේ මගේ ප්ලේන් එකක් තියෙනවා ඒ ප්ලේන් එක පදින් ඉඳ ඕනේ ඉඳ තියනවද බලන්න ඕනේ ඒකනේ අර මගුලක් තියෙනවා
චොපර් කොහොම පදිනවද දන්නේ නැහැ. උන් පදිද්දි හරහා යනවා. එන්න තියෙන හෙලිකොප්ටර් ගොඩාක්. මුලින්ම මේක ගමු. කැතේක මුලින්ම අහන්න ඕනේ. ප්‍රැක්ටිස් වෙන්න. මට හුදු අයියෝ කොහොමද? ඔයාලට ඉතින් ලේසි වගේ තේරුණාට මේ අතන මේකේ අමාරු අයියෝ හුදුනනේ. හේත් එක වාගේ අදට ඉවස්සා. මොකද ප්ලේන් එකක් ගිහිලා. කොහේ චොපර් එක. ඒ චොපර් එක ගව්. ඒක පොඩ්ඩක් ඒක පැටි එක මාරු වෙලා ඒ හින්දා මට ලේසි. හරි ඒක හොඳයි. හැබැයි ඉතින් අමාරුයි ඈ. ඔයාලට මේක ලේසි වගේ පෙවුනට මේ බලන එකාට ලේසි වගේ පෙවුනට අමාරුයි. අඩෝ බෑ. අම්මට හරි ගියා. පොඩ්ඩක් අන්න අර තම අනාරක්ෂිත කලාපය කියන්නේ. අපි මේකෙන් බෑ එහෙට යන්න. ඒකෙන් ගියොත් මට තේරෙනවා. YouTube වලින් එයාලා හොඳට පදිනවා ඉතින් මට බෑ. පොඩ්ඩක් පහත් කරමු.